මේක තමයි අපි අපේ සේවක මහත්තුරු වෙනුවෙන් අලුතින්ම හදපු කෑම කන කාමරේ ලන්ච් රූම් එක. බලන්න කොච්චර ලස්සනද කියලා. එකවර 100කට පමණ ඉඳගෙන කෑම කන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේ සියලු දේවල් මේක වායු සමනය කරලා තියෙන්නේ. ඉතින් ආයතන සේවක මහත්තුරුන්ට යකඩාංශය වැඩ කරන ආයතනයක සේවක මහත්තුරුන්ට ඉතාම උසස් තත්ත්වයෙන් තමන්ගේ කෑම වේල කන්න අපි තැනක් සකස් කරා. දැන් අපේ ඔෆිස් එකේ කෑම කාමරේ තියෙනවා. ඔෆිස් එකේ කෑම කාමරේ AC කරලා නැහැ. මෙච්චර ෆිනිෂින් නැහැ. මේ උඩ තියෙන සිවිලිම ඔක අමානෝ කවිස්ක හැදුවේ. කවිස්ක පුතේ ඒකත් පොඩි විස්තරයක් කරන්නකො ගැන. මේක අමානෝ ක්ලැඩින් ෂීට් එකෙන් තමයි ගහලා තියෙන්නේ. ඒක සෙට් දෙකකට තමයි කඩලා තියෙන්නේ. කියන්නේ ඒ ෆිනිෂින් එක ගන්න. අර ඒකයි පැනල් ලයිට් දාලා තියෙන්නේ. AC කරලා තියෙන්නේ උඩට මැක් ඔයිල් එක දාලා AC යන්න තියෙන. ඒකේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිර්මාණ ඔක එතකොට මේ කෑම මේසේ මේ බලන්න සේවක මහතුරුන්ට ඉඳගෙන කන්න පුළුවන් කෑම මේසේ. මේක දැන් මේක අපි වෙළඳ පොළටත් නිකුත් කරලා තියෙන්නේ. දැන් මේ නිර්මාණ මම පුද්ගලිකව විශ්වාස කරනවා ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අවුරුදු 50ක්වත් ඕනනම් අවුරුදු 20ක් 30ක් යද්දී ඕනනම් මේ තීන්ත පවුඩර් කෝටින් පොඩ්ඩක් කරගන්න වෙයි. නේද? මේකට පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය ගැන පොඩ්ඩක් කියන්න. මේක මේසෙට පාවිච්චි කරලා තියෙන සිංකෝරඩ් වාණිද හඩුව. ඒක MS ෂීට් එක වගේ නෙමෙයි මලකඩ ගන්න නැහැ. ඒ කියන්නේ පවුඩර් කෝට් එක පොඩ ඩැමේජ් වුණත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ වගේම බංගුවත් එහෙමයි 1.2 සිංකෝරඩ් ෂීට් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපේ සේවක මහත්තුරු 12ට කෑම කන්න මෙතනට එනකොට වතුර බලන්න අර වතුර ෆිල්ටර් දෙකක් තියලා තිනවා වතුර බොන්න. එතකොට ඒ හැම කෙනෙකුටම වැදගත් විදියට විනයක් ඇතුව ඒ කෑම වේලක් කන්න පුළුවන් ආකාරය අපි සකස් කරලා තියෙනවා. ඉතින් දැන් මේසේ මම පෙන්නුවේ දැන් මේක අර පෙන්නන අර විදිහට ඇතුළට දාන්න පුළුවන් බංකුවනේ. හර බලන්න පුතේ ඒක එළියට අරන් පෙන්නන බංකුව. බලන්න දැන් කෑම කාලේ ඉවරලා එළියට ගන්න පුළුවන්. මේක හදලා තියෙන පවුඩර් කෝටින් කරලා මේ බලන්න මේවා 1.2 සිංකෝටර් තහඩුව මේක 1.2 ඒ කියන්නේ එච්චර ඝනකම්. ඉතින් මේ මේසේ මං හිතන්නේ මගේ 37500ක් අපි මිල දැම්මේ. බංකුව 22500ක් මිල දැම්මේ. ඉතින් මම මෙයා පෙන්නන්නේ මේ වගේ ආයතනයක බොස්ලට සේවක මහත්තුරු වෙනුවෙන් මේ වගේ දෙයක් කරා කියලා කමන්නේ නැහැ. පව් නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ අපි හැමෝම මේ 100 ගාණක් අපි ඔක්කොම ජීවත් වෙන්නේ අපේ සේවක මහත්තුරු හින්දා. ඒගොල්ලෝ තමයි මේ ආයතන ඉදිරියට ගෙනියන්නේ. ඒගොල්ලන්ට මේ කරපු දේ මං හිතනවා රටක් බලන්න ඕනේ. මේවා බලන්න ඕනේ. සේවක මහත්තුරු වෙනුවෙන් අපි වෙනදා මෙච්චර ඇත්තටම තරු පහේ හෝටලයක ඒ සැප පහසු ඒ සුව පහසු ඒ සියල්ල තියෙනවා මෙතන. මේ ඉඳ ගන්න කුෂන් නැති වුණාට මේ පිළිවෙල පිරිසිදුකම ඒ සියල්ල තියෙනවා. පිළිවෙල පිරිසිදුකම විනය ඒ සියල්ල අපි අපේ ආයතන ඇතුලේ හදලා තිනවා. අපි කරන්නේ දැවැන්ත නිෂ්පාදන. අපි යකඩාංශ සියලු නිෂ්පාදන කරනවා. යකඩාංශ සියලු නිෂ්පාදන. යකඩින් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ හින්දා අපේ කොල්ලෝ මහන්සිලා එන කොල්ලන්ට කොරියාවේ මම මේක ඉගෙන ගත්තේ ඇත්තටම කොරියාවෙත් මේ වගේ තමයි. මම දැක්කා මහන්සිලා එන කොල්ලන්ට මේ වගේ ලස්සන තැන් හදලා තිනවා ඒ බොස්ලා කෑම කන්න. ඉතින් අපිත් ඔන්න ඒ දේ කළා. අපි ඊළඟට ගෙනියනවා කොරියාවේ වැටුප තමයි අපේ ඊළඟ ඉලක්කය වෙන්නේ. වැඩි වේගෙන් වැඩ කරලා අපි ඒකත් බලන්නේ අපි කොහොමද කොච්චර වේගෙන් වැඩ කරනකොට කොච්චර නවීන තාක්ෂණ අපි ලංකාවට ගෙනල්ලා තියනවද රටට මොනතරම් නිෂ්පාදනය කරනවද ඒකත් බලමු අපි.
දැන් අපි මේ ඉන්නේ අති නවීන ලේසර් තාක්ෂණ මැෂිමක් ළඟ. කවිස්ක පොඩ්ඩක් එක කියලා දෙන්නකො මේකේ තාක්ෂණයේ ඔය කැපෙන සුපර් මාකට් මොන රාක්කයක්ද කියලා. මේක අපි අලුතෙන්ම නිර්මාණය කරපු ඩිස්ප්ලේ එකක් එකේ අනුව තමයි කොලම් එක නිර්මාණය වෙන්නේ. මේක විශේෂත්වය වෙන්නේ අපි වෙනදා කරන්නේ බා කටරකින් හෝ ගයින්ඩර් වලින් කපලා තමයි ගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. මේ තව්වක් ගහන්න අනිවාර්යෙන් ග්‍රිල් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකෙන් ඉඳන් මේකට තියෙන දුර පොඩි හරි ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන්. මේ ලේසර් කටින් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ තව්වෙන් ඉඳන් මෙතනට තියෙන දුර මේ හැම කැලලකම 99.9ක්ම මේ අරින්න. ඒක නිරෝධතාවය ඉතාම වැඩි. ඒ වගේම මේ ස්ලොට් එක. දැන් මේකත් අපි ඉස්සර ඩයි මැෂින් වලින් තමයි පවර් ප්‍රෙස් මැෂින් වලින් තමයි නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඩයි මැෂින් ඩැමේජ් වෙනවා සාමාන්‍ය එක ප්‍රමාණයක් විතරයි ගන්න පුළුවන්. ඒවත් එක බලද්දී ඩයි එක ගෙවෙනවා කැලි ටිකක් වදින්න. එතකොට මේවල ස්පේස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ලේසර් කටින් එකේදී එහෙම නැහැ. මේ හැම තව්වක්ම මේ වැදිලා තියෙන හැම කණුවකම එකම සමානයි. ඒක තමයි විශේෂත්වය. අපි ලංකාවට අති නවීන ලේසර් තාක්ෂණය ගෙනල්ලා අපි වැඩ කරගෙන යනවා. අපේ රටේ තාම අර ලොරි චැසියකට තොරම්බොල් එල්ල රටේ විනයක් නැතුව මහා ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. යන පාර යන මිනිසුන්ගේ හප්ප යනවා. ඉතින් රටක මේ වගේ කර්මාන්ත ශාලා 1000ක් අපි ඉස්සෙල්ලාම ආරම්භ කරන්න ඕනේ. පමා නොවි කර්මාන්ත ශාලා 1000ක් ආරම්භ කරලා වැඩ කටයුතු පටන් ගන්න ඕනේ. ඒකයි රටට වෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි නිෂ්පාදනය කරන තෙල් ටැංකි. අපි කවිස්ක ඉන්නා මෙතන. කවිස්ක තමයි මේ මහා මොලකරු. කවිස්ක පුතේ මේක කියන්නකො මේ තෙල් ටැංකි පිළිබඳ විස්තරයක්. මේක කොහොමද නිෂ්පාදනය වෙන්නේ? මේකේ මොකක්ද ඇති වාසිය කියලා. මෙතන නිර්මාණය වෙන්නේ අපේ අලුත් තෙල් ටැංකි ටික. මේක ඝනකම වෙන්නේ 3 mm තහඩුව. මේකේ සාමාන්‍ය ලීටර් 1000ක් 1200ක් කියන උපරිම ලීටර් 1200ක් යනකල් ලෝඩ් කැපැසිටි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ලීටර් 1000ක ලික්විඩ් එකක් පුරව ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳටම. ඒ වගේම අපි මේකේ විශේෂත්වය වෙන්නේ මේක අතුල් පැත්තේ එළිය පැත්තේ දෙපැත්තේ මෙල්ලින් එක ගන්නවා. ඒතකොට මේක ලීක් එකක් වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් අඩුයි. ඒකයි විශේෂත්වය වෙන්නේ. මේ වගේ නිෂ්පාදන දහස් ගාණක් මේ සනිරෝ ආයතනය තුළ සිද්ධ වෙනවා. රටට කර්මාන්ත ශාලා අවශ්‍යයි. මේ වගේ කර්මාන්ත ශාලා 1000ක් අපිට අවශ්‍යයි. අපිට අවශ්‍ය අස්වැසුම සමෘද්ධි සහනාධාර දෙන රටක් නෙමේ. අපිට අවශ්‍ය කර්මාන්ත ශාලා වලින් පිරිච්ච රටක්. ඒ හින්දා තමයි මේ රටේ මේ තරුණ කොල්ලෝ 100 ගානකට රැකියා දීලා මේකේ මේ අවශ්‍ය නිෂ්පාදන කරන්නේ. අපි මේ රටට අවශ්‍ය නිෂ්පාදන මේවා නැත්තම් අපිට මේවා විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවලින් එන දේවල් අපි ලංකාවේ ඉහළ ප්‍රමිතියක නිෂ්පාදනය කරනවා. ඒ හින්දා අපි පරක්කු නොවී අපි හැමදෙනාම එකට එකතු වෙලා රට තුල මේ වගේ දෙවන්ත කර්මාන්ත ශාලා 1000ක් අපිට ආරම්භ කරගන්න පුළුවන් වුණොත් මේ රට ලෝකෙ කිසිම තැනකට ණය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි මේ පාර පෙන්නනවා, ඒ කල යුතු දේ පෙන්නනවා. එහෙනම් මේ වැඩ කරන කොල්ලෙකුට අපිට අනාගතේ කොරියාවට යන්න අවශ්‍යතාවයක් නැහැ. තනිරෝ ආයතනට එන්න පුළුවන් තැනට අපි මේ පාර හදනවා. ඒ පාර හදන අභිමානයක් ඇතුව වැඩ කරන්න පුළුවන් ආයතනයක් අපි මේ රට තුල මේ වෙනකොට බිහි කරලා ඉවරයි. අපි අර කොරියාවට මේ දකුණු කොරියාවට යනවා වගේ මේ වගේ ආයතනයකට අපේ ලංකාවේ මේ වගේ ආයතනයකට යන්න පුළුවන් වාතාවරණය අපි ඔක්කොම එකතු වෙලා සකස් කරමු. එතකොට අපේ රටේ කොල්ලෝ කාගේවත් පස්සේ යන්න ඕනේ නැහැ. ලොකු වැටුපක් මේ වගේ නිෂ්පාදන වලින් ගන්න පුළුවන්. ඒ තාක්ෂණය ඒ පළපුරුද්ද මේ වැඩ කරන කොල්ලන්ට තියෙනවා. ඉතින් මේ ළමයි සියලු දෙනාම ජය ගන්නවා. ඉතින් මේ කවිස්කගේ විශේෂ ඇත්තටම උප්පත්තියෙන් එන හොඳ මොලයක් තියෙනවා කවිස්කගේ. ඒ කවිස්ක කොරියාවට හරි වෙන ජපාන්ට හරි වෙන රටකට යන්න තිබ්බ ළමෙක් මම නතර කරගත්තා. ඉතින් ඒ හින්දා මේ අවශ්‍ය නිෂ්පාදන අපි අපේ රට ඇතුළේම අපි කරනවා. කවිස්කගේ
මොලේකට අපිට ගොඩාක් උදව් වුණා. ඒක කවිස්ක ඇතුළු අපේ ටීම් එකක් ඉන්න. ඒ ටීම් එකම ලොකු කැපකිරීමක් කරනවා මේ දේවල් ඉදිරියට ගෙනියන්න. ඒ හින්දා අනාගතේ ලංකාව කොරියාවක් කරන්න අපිට පුළුවන්.